මම දැන් ඉන්නේ ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයට ඔබ්බෙන් පිහිටි කැලෑබද ප්‍රදේශයක. ඉතින් මම අදත් මේ කැලෑබද ප්‍රදේශයට ආවේ මේ කැලෑවේ තියෙන සුන්දරත්වය පිළිබඳව ඔබට කරුණු කාරණා කියන්න. ඉතින් මේක මගේ අලුත්ම YouTube channel එක ඩිඩි බබා TV. ඉතින් මගේ මේ ඩිඩි බබා TV YouTube channel එක ඔබටත් ගෙන එන්නේ දැනුම අවබෝධය ඒ වගේම පරිසරයේ සුන්දරත්වය ඒ වගේම ඔබ ලෝකේ නොදකපු තැන් පිළිබඳව මම විසින් මේ වීඩියෝ වලින් ගේනවා. එතකොට ඔබට බලා ගන්න පුළුවන් ලෝකයේ තියෙන ඇතැම් ඔබ නොදුටු ඔබ නොදන්නා යම් යම් කරුණු කාරණා සහ සුන්දරත්වයේ පිළිබඳ තොරතුරු දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මමත් ඔබෙන් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. ඉතින් මගේ මේ ඩිඩි බබා YouTube channel එක පිළිබඳව ඔබගේ අදහස් උදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම subscribe කරන්න කියලාත් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. දැන් මම මේ කැලෑවේ ඇවිදිනකොට විශේෂයෙන්ම මම දැක්ක මේ ඊටම සුවිශේෂී වූ දෙයක්. ඉතින් අන්නේ දේ තමයි මම මේ ඔබලට පෙන්වන්න හදන්නේ. ඉතින් මටත් හිතා ගන්න බෑ මේ ළඟට යනකම් මේ මොකද්ද කියන එක නිකන් අබ්බූත ගුහාවක් වගේ පේන වෙලාවකට ඉතින්. මේක ඉතින් මොකද්ද කියලා අපි ළඟට ගිහිල්ලාම බලමු නේද? එතකොට අපිට අවබෝධ කරගන්න හැකියාව ලැබෙයි. මොකද්ද මේ කියන දේ කියන එක. මේක නිකන් දරමඩුවක් වගේ එක පැත්තකින් පේන්නේ. අනිත් පැත්තේ නිකන් අබ්බූත දෙයක් වගේ පේනවා. මොකද්ද කියලා හිතා ගන්න බෑ එකපාරටම. ඉතින් ළඟට ගිහිල්ලා විපරම් කර බැලීමේදී තමයි අපිට හරියටම දැනගන්න හැකියාව ලැබෙන්නේ මේ කුමක්ද කියලා ඉවරලා. ඉතින් මේක මේ කැලෑවක්. මෙතින් මේකේ පිටිපැත්තේ තියෙන මේ තනිකරම කැලෑව. මේ ලොකු කැලෑවක් එක තමයි මේ දේ පිහිටලා තියෙන්නේ. ඉතින් ඒකයි මං කිව්වේ මේක නිකන් කැලෑ මැද තියෙන නිකන් අద్භූත දෙයක් වගේ කියලා කිව්වේ. ඒකයි මේක හිතා ගන්න බෑ ළඟට යනකම් පාට මොකද්ද කියන එක. අපි පොඩ්ඩක් වටේ ඇවිදලා බලමු. එතකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් මේක මොකද්ද කියලා. මේ තියෙන්නේ මොකද්ද? බලමු කිට්ටු කළා මොකද්ද කියලා. රයිට් දැන් මට අවබෝධ වුණා මේක මොකද්ද කියන එක. දැන් මම ඔබට කියලා දෙන්නම් මේක මොකද්ද කියන එක. බලන්න මේක දර තියලා තමයි හදලා තියෙන්නේ. මේ දර වලින් තමයි හදලා තියෙන්නේ. මේක මොකක්ද දන්නවද? මේ බලන්න. මේ තියෙන්නේ මේ මීමැස්සන්ට ඉන්න තමයි හදලා තියෙන්නේ. මේ මීමැසි අපේ ලංකාවේ තියෙන අර මීමැසි පෙට්ටි හදලා තියෙන්නේ කැලෑවේ. කැලෑවේ නෙමෙයි ගෙවල් වලින් බොහෝ දුරට තියෙන ගෙවල් සීමාවේ වත්තේනේ තියෙන්නේ. දැන් මේ වගේ මේ තියෙන්නේ මීමැස්සන්ට ඉන්න මීමැසි පෙට්ටි වගේ ලංකාවේ හදන මීමැසි රඳවා තබන එහෙම නැත්නම් මීමැස්සන්ට ඉන්න එකක් තමයි මීපැණි ගැනීම සඳහා. දැන් බලන්න මොනතරම් දියුණු ක්‍රමවේදයක් ඔස්සේ මේක හදලා තිනවා. ඒ වගේම මේක විශාල මම ප්‍රථම වතාවට තමයි දැක්කේ මෙච්චර ලොකු විශාල මේ මීමැස්සන්ට මීමැසි පෙට්ටියක්. වෙනනම් මීමැස්සන්ට ඉන්න තැනක්. දැන් ওই දරත් එක්ක ඔය එතනට සෙට් වෙලා ඉතින් මීමැස්සෝ අස්සට රින් කළා. ඊට පස්සේ එතන තමයි මීමැසි වද බැඳලා තියෙන්නේ. තාම නෑ ඇහිල්ලා. දැන් මේ ගස්වල ගස්වල මේ දවස්වල මේ ඔය තව ටික දවස් යනකොට මල් පිපීගෙන එනවා ගස්වල. අන්න එතකොට ඔන්න මීමැස්සෝ ටිකින් ටික ඇහිල්ලා මේවල බැඳලා ඔන්න ඊට පස්සේ තමයි කාලය යෑමෙන් මීපැණි ගැනීමේ හැකියාව ලැබෙන්නේ නේද? බලන්න. මේ අවටත් බලන්න මෙහෙම විදියට මේ තියෙන පල්ලමින් තියෙන පාරකුත් තියෙනවා මිනිසුන්ට ඇවිදගෙන යන්න. ඕකේ වාහනේ යන්න බෑ, මෝටර් බයිසිකල් යන්න බෑ. ඕකේ පාපැදි යන්න පුළුවන්. පාපැදි වලට විතරයි යන්න පුළුවන්. එහෙම නැතුව වෙන වාහන කිසි දෙයක් පයින් යන්න පුළුවන්, පාපැදි යන්න පුළුවන් එච්චරයි. පාපැදි වලට මෙහි ජර්මන් භාෂාවෙන් කියන්නේ වෙලෝ කියලා. මේ භාෂාව ජර්මන්. ස්විට්සර්ලන්තේ පරිහරණය කරන මේ ප්‍රධාන භාෂාව ජර්මන්. ජර්මන් භාෂාවෙන් පාපැදියට කියන්නේ එන බයිසිකලයට කියන්නේ වෙලෝ එක කියලා තමයි කියන්නේ. වෙලෙකින් යන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි මේ පේනවනේ. ඉතින් ඔබටත් ඕන නම් මේ විදියට එකක් හදා ගන්න පුළුවන්. ඔබගේ ඔය
කැලෑබද ප්‍රදේශයක් වත්තක් එහෙම තියෙනවා නම් හදා ගන්න පුළුවන් මේ වගේ මීමැසි පෙට්ටියක් වගේ දෙයක් මේ. මං ඉස්සල්ලා පෙන්නේ ඉදිරිපස මේ පිටුපස. මේ සකරන් ගහලා එන මේ වතුර එහෙම එන්නේ නැති වෙන්නේ උඩට එහෙම හදලා තින්නේ. සිමෙන්ති යට දාලා තින් හදලා. ඉතින් මෙතනක් තියෙනවා. අපි මෙතනත් බලමුකෝ. ඉතින් ඔන්නෝම තමයි තියෙන්නේ. දැන් මෙන්න මෙතනක් තියෙන ගුහාවක් වගේ එකක්. මොකක්ද කියලා අපි පොඩ්ඩක් එකක් බලමු ඉතින්. මේකෙන් මං හිතන්නේ මේ තියෙන දොර. මේ දොර තියෙන්නේ. අර දැන් අර පැත්තෙන් අර මීමැස්සොන්ට ඇතුල් වෙන්න ඉඩ දීලා යටට යනවා මීමැස්සු කාන්දු වෙනවා මේක ඇතුළට විදියට තමයි හදලා තියෙන්නේ. මේ ගී ඇතුළට එතකොට මීමැස්සු යනවා ඇතුළට විදියට හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ දොර ඇරලා තමයි කවදා හරි මේ මීවද ගන්න විදියට හදලා තියෙන්නේ. ඒක බොහොම මේ ඇතුළට ගියොත් තමයි ඒක තේරෙන්නේ. ඉතින් අපිට යන්න බෑනේ. මේ බලන්න. මේක ඇතුලෙන් තමයි එතකොට ඇතුළට උඩින් ඇහිල්ලා ඇතුළට කිලා බහිනවා මීමැස්සෝ. එතකොට ඇතුලෙන් තමයි මීවදේ හැදෙන්නේ. ගන්නේ, පැණි ගන්නේ. බලන්න මොනතරම් මේ හිතා ගන්නත් බෑ ඒක මේ කොයි ඒක හදලා තියෙන ක්‍රමවේදය ඇත්තටම. පේනවනේ. මේ ඉදිරිපස පාරට පේන ආකාරය. මේ හදලා තියෙන ඔන්න බොහොම පිරිසිදුව තියෙන ස්ථාන. අවටත් බලමුද අපි එහෙනම් පොඩ්ඩක්. මේ තියෙන්නේ අවට තමයි. මේ තියෙන්නේ ගොවිපලක්. ඒ ගොවිපලක් කියන්නේ ධාන්‍ය වර්ග. දැන් ලංකාවේ තියෙන්නේ වී ගොවිතැන. වී ගොවිතැන වගේ තමයි මෙහෙත් මේ මිනිසුන්ගේ ධාන්‍ය වගාව. එනවනේ. මේ තියෙන්නේ අක්කර ගානක වගා කරලා තියෙන ඉතින් එනවනේ. ඉතින් මේ ගම්බද ප්‍රදේශවල ස්විට්සර්ලන්තයේ මේ වැඩි වශයෙන් ඉතින් මේ ගොවි වගාව තමයි තියෙන්නේ. විවිධ පළතුරු වර්ග මේ වගේ ධාන්‍ය වර්ග තමයි තියෙන්නේ මිනිසුන්ගේ ජීවනෝපාය වශයෙන් තියෙන්නේ. ඉතින් හොඳ අස්වැන්නක් ලැබෙන හොඳ මිලක් තියෙනවා. ගොවියයි කියන්නේත් හොඳ මේ සල්ලිකාරයෝ. ගොවියා යන්නේ BMW එකෙන් V8 එකෙන් තමයි යන්නේ. ගොවිපලට එන්නේත් V8 එකෙන් BMW එකෙන්. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් ගොවියොත් මොනතරම් සල්ලිකාරයෝද කියලා. අපේ රටේ ගොවියෙකුට නම් V8 එකක් BMW එකක් කියන එක මේ සිහිනයක් නේ. අඩු ගානේ මේ හිමි කරගන්න නෙමෙයි අඩු ගානේ පැදලා නෙමෙයි වාඩි වෙලවත් තියනවත් දන්නේ නැහැ. මෙහෙ එහෙම නෙමෙයි. මෙහෙ ඊටාම ගොවියා ශක්තිමත් සල්ලිකාරයෝ තමයි ගොවියා කියන්නේ හොඳ. ඉතින් ඒක තමයි මේ මා ඔබට සුවිශේෂිත වූ දෙයක් පෙන්වන්නම්. මේ තමයි කුණු දාන බාල්දියක්. දැන් මේ බලන්න කැලෑව තුලත් මිනිසුන්ට තැන් තැන් වල කුණු දාන්න එපා. ඒ ප්ලාස්ටික් හරි මොනවා හරි කෑම කණේවා හරි මොනවා හරි දාන කුණු බාල්දියක් හදලා තින්නේ. බලන්න මොනතරම් ඒ විනයගරුක පිරිසිදු රටක්ද කියන එක පැහැදිලිව පේනවා නේද ඉතින්. නැත්නම් ඉතින් කැලෑවේ මේවා පෙට්ටියක් තියන්න ඕනේ නැහැ. ඔක පැත්තකට කන බොන දේවල් පැත්තකට විසි කරන්න පුළුවන් කැලෑවට. එහෙම නැහැ. ඒකටත් පෙට්ටියක් හදලා දීලා තින්නේ. වාඩි වෙන්න තැනක් හදලා දීලා තින්නේ. දැක්ක නේද මොනතරම් හොඳයිද? මේ shopping කවරයක් මේ කවරයක් දාලා තිනේ. ඒ කවරේට ඒවා දැම්මට පස්සේ ඒක තියෙනවා. ඊට පස්සේ මෙතනට එනවා උදේපාන්දර නගර සභාවෙන් මේ මහ කැලෑ වුණත් මේක අරගෙන යනවා. මොනතරම් දියුණු ක්‍රමවේදයක්. ඒ කියන්නේ පරිසරය පිළිබඳව පිරිසුදුභාවය පිළිබඳව අපේ රටටත් මේවා හොඳ ආදර්ශ. අපේ රටේ නම් එහෙම නෙමෙයිනේ කාපු දේ තැන් තැන් වල දාලා යනවනේ.
මෙහෙම නැහැ. ඒකටත් හදලා තියෙන්නේ මහ කැලෙත්. පාරවල් වල නේ මහ කැලෙත් හදලා තින්නේ. ඒකෙන්ම තේරෙනවා මේකේ ස්වභාවය කුමක්ද කියන එක ස්විට්සර්ලන්තේ. මේ තවත් ගොවිපලක්. මේක සලාද කොළ වගා කරලා තියෙන්නේ. පේනවනේ. සලාද කොළ. අක්කර ගානක සලාද කොළ. මේ හොඳ ස්විට්සර්ලන්තේ විශේෂ කෑමක් තමයි සලාද කොළ. පේනවනේ. දුරට පේනව නේද මාර්ගයක් වාහන යන්නේ ඒ අධිවේගී මාර්ගය ඔය අධිවේගී මාර්ගය තමයි යන්නේ මේ තියෙන රාබු අගාවක් දුර කෝච්චියක් යනවා දැක්කනේ ඉතින් අපගේ ටිඩි බබා TV YouTube channel එක ඔබගේ අදහස් උදහස් කියන්න කමෙන්ට්ස් කරන්න ඒ වගේම subscribe කරන ලෙසත් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා ජය වේවා එහෙනම්